මං හිතන්නේ කතාවලට වඩා ඕන වෙන්නේ වැඩ. අද දවසේ අපි වාරි මාර්ග වැඩ 3ක් ආරම්භ කරනවා. දැන් මීට කලින් එකක් ආරම්භ කළා. දැන් මේ දෙවෙනි එක. අපි ඊට පස්සේ මැදවච්චියට යනවා. මැදවච්චියත් ඒ වගේම වාරි මාර්ග වැඩකට. අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කේ ඉපදිලා හැදිලා වැඩිලා ලොකු මහත් වෙලා දේශපාලනයෙන් ඉදිරියට ආපු අපේ අනුර සහෝදරයා කවුරුත් දන්නවා 2024 අග භාගයේදී මේ රටේ ජනතාවගේ බහුතර ඡන්ද බලයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා බවට පත් වුණා. අනුර කුමාර දිසානායක සහෝදරයා කෑල්ල අත්හරින්න එපා. මුලට ජනාධිපති කෑල්ල ආව එච්චරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඉස්සෙල්ලාම මේ රටේ ඇති කරපු වෙනස තමයි ඡන්දෙන් දිනලා කිසිවෙකුට හිංසාවක් පීඩාවක් කරදරයක් නොකරන එක. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ආණ්ඩු මාරු වුණාම විශාල වශයෙන් දේශපාලන පරිගැනීම් තියෙනවා. ගම්වල වෙනත් පාක්ෂිකයන්ට පහර දෙනවා, ගෙවල් කඩනවා, ගිනි තියනවා, ඕ වගේ සිද්ධි තියෙනවා. ඒ එකක්වත් ලංකාවේ කිසි තැනක කිසිම දෙයක් සිදු වුණේ නැහැ. ඊළඟට රාජ්‍ය නිලධාරීන්ව හතර අතේ මාරු කරනවා. යම් යම් රාජ්‍ය නිලධාරීන් කලින් ආණ්ඩුවලට වැඩ කරා ප්‍රධාන නිලධාරීන් ඒ ආණ්ඩුත් එක්ක එකට හිටියා. එයා අපේ කෙනෙක් නෙමෙයි. මෙයාව දාන්න ඕන වෙන කොහට හරි කියලා මාරු කරනවා. ප්‍රාදේශීය ලේකම්තුමාලව, දිස්ත්‍රික් ලේකම්තුමාලව, තුමියලව, අනිකුත් නිලධාරීන්, පොලිසිය OIC මහතුරු. එහෙම ක්‍රමයක් තිබ්බා මේ රටේ. ඒක සම්පූර්ණයෙන්ම නැවතුවා. එහෙම මොකක්වත් සිදු වුණේ නැහැ. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ටවත් ගමේ ජීවත් වෙන ජනතාවටවත් මේ දේශපාලන පරිවර්තනයක් වුණා කියලා පුංචිම හෝ ඇල්පෙනිති තුඩකින්වත් රිද්දන දෙයක් පරිගැනීමක් මොකක්වත් සිද්ධ වුණේ නැහැ. ඊට කලින් හැමදාම සිද්ධ වෙලා තියෙනවා. හැමදාම හැම කාලෙම. එතනින් තමයි පටන් ගත්තේ. එහෙම වැඩ කරගෙන දැන් අපි එනකොට අපිට ඉස්සෙල්ලාම මූණ දෙන්න වෙච්ච දැවැන්තම අභියෝගය තමයි ඔය ඇමරිකාවේ දැන් ඉන්න ජනාධිපති මුළු ලෝකෙටම අලුත් බදු පැනවීමක් කරා. ඒක අපිට ලොකු අභියෝගයක් වුණා. අලුත් ආණ්ඩුවක් විදියට. හැබැයි අපේ ජනාධිපති සහෝදරයාට පුළුවන් වුණා රාජ්‍යතාන්ත්‍රිකව ඇමරිකාවත් එක්ක ඒ ජනාධිපතිත් එක්ක ඒ නිලධාරීන් එක්ක ගනුදෙනු කරගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. හැබැයි විපක්ෂය කියන එක ඇත්ත විපක්ෂයක් රටේ නෑ, පැතිරිච්ච එකක් තියෙනවා. එනකොට අපිට විරුද්ධවාදීන් ඉන්නවා. ශක්තිමත් විපක්ෂයක් කියලා එකක් නෑ. විරුද්ධවාදීන් ඉන්නවා. මාධ්‍ය ලෝකෙත් ඉන්නවා විරුද්ධවාදීන්. හැමතැනම ඉන්නවා. රාජ්‍ය සේවෙත් ඉන්නවා. ගම්වලත් ඉන්නවා. විවිධ විරුද්ධවාදීන් ඉන්නවා. ඉතින් විරුද්ධවාදීන්ගේ බලාපොරොත්තු වුණා අර ඇමරිකාවෙන් දාපු බදු නිසා මේ රට කඩාගෙන වැටිලා මේ ආණ්ඩුව ඉක්මනින්ම ඉවර කරගන්න පුළුවන් කියලා. ඒක හරියන්නේ නැහැ. ඒ උත්සාහය පරාදයි. ඊළඟට ආපු ලොකුම අභියෝගය තමයි මේ ස්වභාවිකව ආපු දිට්වා ගැටලුව ප්‍රශ්නේ. ඒ පාර අපේ විරුද්ධවාදීන් බලාපොරොත්තු වුණා මුන්ට කිසි පළපුරුද්දක් නැහැ. මේකෙන් නම් කෙලවෙලාම යනවා. ඉතුරු වෙන්නේ ආණ්ඩුව. එහෙම සතුටු වෙන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේ කියන්න ඕනේ ජනතාවත් එකතු වෙලා
විශේෂයෙන් අපේ රාජ්‍ය නිලධාරීන් ලොකු කැපකිරීමක් කරලා පළාත් රාජ්‍ය සේවය අය පළාත් රාජ්‍ය සේවය ආණ්ඩුකාරතුමා ඊළඟට අපේ ප්‍රධාන පළාතේ ප්‍රධාන ලේකම්තුමා ඊට පහළට තියෙන ආයතන විශේෂයෙන් ප්‍රාදේශ සභා නගර සභා ආයතන සහ අපේ දිස්ත්‍රික් ලේකම්තුමා යටතේ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්තුමාලා තුමියලා ඒ නිලධාරීන් පහළටම යනකොට ග්‍රාම සේවක මහත්වරු මේ ඔක්කොම සම්බන්ධ වෙලා ලොකු කැපවීමක් කරලා ඒ අවස්ථාවත් මග ඇරලා ඉස්සරහට එනවා තාම ඒ ඇතිවෙච්ච හානිය පිළිසකර කරමින් යනවා අපිත් ටිකක් ගැස්සුණා මෙන්න මෙහෙම කෘෂිකර්මාන්තේ කඩා වැටෙයිද රටේ ජනතාවට කන්න බොන්න දෙන්න පුළුවන් වෙයිද කුඹුරු ටික කරගන්න බැරි වෙයිද එහෙම ලොකු ප්‍රශ්නයක් ආවා ඒ වෙනකොට මාස කන්නේ පටන් අරන් තිබ්බේ කවුරුත් දන්නවා අපි බය වුණා අපිට බිත්තර වී නැතු යයි කියලා බිත්තර වී නැති ඒවා යයිද කියලා ප්‍රශ්නයක් ආවා වැව් ටික తాවකාලිකව හැදුවා తాවකාලිකව පිළිසකර කරගත්තා ගෝවිය ලොකු කැපවීමකින් වැඩේට බැස්ස බිත්තර වී ඒගොල්ලොම හොයාගත්තා කොහෙන්වත් බිත්තර වී ප්‍රශ්නයක් ආවේ නැහැ එනිසා වගා කරා මාස් කන්නේ හොඳ අස්වැන්නක් ගෝවින්ට ලැබුණා දැන් යල් කන්නේ පටන් ගනිමින් තියෙනවා බොහෝ තැන්වල ආරම්භ කරලා තියෙනවා බලන පැත්තේ වෙනදටත් වඩා වී වගාවට උනන්දුවක් තියෙනවා ඒකට හේතුව කන්න කීපයක්ම කන්න තුනක් පිට වී වගාවෙන් ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලැබුණා වී වගා කරොත් Tamanට ප්‍රතිඵලයක් තියනවාය කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා අපි වියලි මණ්ඩලය පටන් ගත්තා වියලි මණ්ඩලයක් අපි බලයට එනකොට තිබ්බේ නැහැ පටන් අරගෙන ටික තාමත් ඉවර නැහැ රට පුරා ගබඩා ඇති කරමින් ඒ ආයතනය නවීකරණය කරමින් මිලක් ප්‍රකාශයට පත් කරලා දැන් මේ පාර ගත්තොත් නාඩු 120ට වියලි මණ්ඩලය ගත්තා මම දන්නවා ඒ වුණාට හැම ගොවියෙකුටම 120ට දෙන්න පුළුවන් උනේ නෑ බාහිර අයට දෙනකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නමුත් අපි රජයක් විදියට වී මිල පාලනය කිරීමට මැදිහත් වීමක් කරනවා අත්තරලා දාන්නේ දැන් ගොවි ජනතාවට තියෙන ලොකුම අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි දැන් ඉස්සර නම් අපි ගොයන් කපලා අපි කට්ටිය එකතු වෙලානේ කපන්නේ දෑකැත්තෙන් කපලා මෙහෙම දානවා නේ දැන් ඉතින් නැටුම් වලට විතරයි එහෙම පෙන්වන්නේ මෙහෙම කපලා මෙහෙම දානවා දැම්මට පස්සෙත් වී ටික වේලෙනවා හරි දැන් අපි මුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද අපිට වී ටික හරියට වේලා ගන්න බැරි ප්‍රශ්නයකට මුණ දීලා තියෙනවා මෙතන තමයි දැන් අපි ඉන්න තැන ඇයි දැන් අපි ඉස්සර ගහනවා මොකද්ද ගොයන් කොලේ කියන්නේ ගහේ කොලේ නෙමෙයි නේද ගොයන් ගහේ කොලේ නෙමෙයි නේ ගොයන් කපලා ලොකු ගොඩ ගහන්නේ නේද ගොයම වීත් එක්කම නේ කරල පිදුරු නේද ගොයන් ගහ කපලා ගෙනිහිල්ලා මෙහෙම දානවා කොච්චර කල් විතර එහෙම තියන්න පුළුවන්ද අපිට අවශ්‍ය තරම් කාලයක් තියාගන්න පුළුවන් සෑහෙන කාලයක් අපි තියාගන්නවා දැන් එහෙම තියාගන්න පුළුවන්ද බෑ ඔන්න අපි මුණ දීලා තියෙන එක ප්‍රශ්නයක් ඊළඟට කපාගත්ත ටික දැන් ගොයන් කොලේ කැඩුවා කමතට දැම්මා මීහරක් දාලා හරි නේද ට්‍රැක්ටර් ආවනම් ට්‍රැක්ටර් ආවට පස්සේ කමතට දාලා පාග ගත්තා එතකොට ලැබෙන වී ටික වේලිලා තියෙනවා දැන් භූතය දාලා කැපුවා කියලා වේලිච්ච වී හම්බෙනවද අපිට භූතයගෙන් කපන වී වේලිලාද වේලලා නැහැ තෙතයි වේල ගන්න ක්‍රමයක් තියනවද නැහැ ගෙදර වී බිස්ස තියනවද අටුව තියනවද ඒත් නැහැ
එහෙනම් දැන් ගොවියා මුණ දීලා තියෙන අපි ඇවිල්ලා තියෙන බරපතලම තැන පරිමාර්ග ටික අපි හදන්නම් හදලා දෙන්නම්. ඒ ගැන මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒක ලොකු අභියෝගයක් නෙමෙයි. වැඩ තියෙනවා හැමදාම අපි කරනවා. අතන තියෙන ප්‍රශ්නයක් දැන්. ඔන්න වතුර දෙන වෙලාවක් තියෙනවානේ. එhmeනේ අපි වැඩ පටන් ගන්න. මේ එකතු වෙලා නේ වැවේ කවදා ඉඳන්ද වැඩ පටන් ගන්න. ඊට පස්සේ ඔකේ යනවනේ දැන්. මොනවාද මඩ පොර ගහලා පටන් අරන් ඕම ගිහිල්ලා නේද බණ්ඩි පොර ගහලා නේ. ඕම ගිහිල්ලා ඉවර වෙලා කපනවා. දැන් මොකද වෙන්නේ? කපපු ගමන් දෙන්න වෙලා තියෙන්නේ. ඔන්න ඒ කපපු ගමන් දෙන්න වෙලා තියෙන නිසා රටේ මුළු නිෂ්පාදනයම එනවා එකවර වෙළඳ පොළට. එකවර වෙළඳ පොළට එනවා. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අම්පාර කපන කාලේ නෙමෙයි මෙහෙ කපන්නේ. පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් මුළු වී නිෂ්පාදනයම එකවර වෙළඳ පොළට එනවා. එතකොට මොකද වෙන්නේ? මිල අඩු වෙනවා. එහෙනම් දැන් එකවර වෙළඳ පොළට එන එක නවත්ත ගන්න නම් අපි දැන් යන්න ඕන වී ටික වේලලා අපි ළඟ යම් කාලයක් තියාගන්න පුළුවන් තැනට මේක ගෙනියන්න ඕන. මම දන්නවා කොයි ජනතාවගේ තත්ත්වේ. සමහරලාට එහෙම ටික කාලයක් තියාගන්න බෑ ණය වෙලා කරන්නේ නේ. විවිධ හේතු මත අපි ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඒවට තමයි අපි උත්තර හොයමින් ඉන්නේ. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරලා තමන්ගේ නිෂ්පාදනය තමන්ගේ දේ එකවර වෙළඳ පොලේ තියෙන ගානට ගෙනහිල්ලා දෙන්නේ නැතුව තමන් කල් තබාගෙන වේලගෙන රැස් කරගෙන තබාගෙන වෙළඳ පොලට තමන්ට වාසිදායක වෙලාවට දෙන්නේ. ඒකට අපි තව වැඩසටහනක් හදන්න යනවා. දැන් හිතන්න මේ පැත්තේ කියලා. අපි හදන රජයේ ගබඩාව. වියලි මණ්ඩලේ නෙමෙයි. වියලි මණ්ඩලේ යනවා වෙනම වැඩසටහනක්. රජයේ ගබඩාවක් හදලා ඒක රජේ ඔයගොල්ලන්ට පුළුවන් වේලලා හැබැයි සුළු මුදලක් ගෙවලා ඒ ගබඩාවේ වී ටික තියන්න. තමන්ගේ වී ටික ගෙනල්ලා රජයේ ගබඩාවේ තියන්න පුළුවන්. හැබැයි තමන්ගේ වියලි මණ්ඩලෙට දුන්නම තමන්ගේ නෙමෙයි දුන්නාට පස්සේ ඉවරයි. තමන්ගේ වී ටික ගෙනල්ලා තියෙන ගබඩාවේ. ගබඩාව රජේ. එතන මුරකරුවෙක් ඉන්නවා. එතන නඩත්තු කරන්න තියෙනවා. ඒකට පොඩි මුදලක් ගොවි ජනතාවගෙන්ම ගන්නවා. වී මිටියට මෙච්චරයි. 750යි කියන්නේ. එතකොට අපිට ගබඩා ප්‍රශ්නේ ගෙදරම ගබඩා කරගන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක අපි කලින් විදියටම නෙමෙයි අලුත් විදියට නමුත් ඒ ආයතන හතර අපි ඒකාබද්ධව වැඩ කළ යුතුයි. උත්සව පුළුවන් තරම් තියන්න ඕන ගම්වල. හරි. අවුරුදු උත්සව තියන්න ඕන. වෙසක් උත්සවේ තියන්න ඕන. ඇයි එකතු වෙලා කරන්න ඕන හැබැයි නැත්නම් වැඩන්නේ. තනි තනියෙන් ගෙදර බකට් එක පත්තු කරාට වැඩන්නේ. ඒකත් කරන්න. හැබැයි සාමූහික වැඩ කරන්න ඕන ගමේ කට්ටිය එකතු. ඒතර බැඳීමක් හැදෙනවා. අපි මානව බැඳීම් ඇති වෙනවා. අවුරුදු උත්සවයක් හරියට කරොත් බලන්න එකේ කොච්චර දේවල් තියෙනවද කියලා අපි එකට බැඳෙනේවා. එකට ඇලෙනේවා. පන්සලේ උත්සවයට අපි ඔක්කොම සම්බන්ධ වෙලා වෙසක් එක කරත් කොහොමද අපි අපේ සම්බන්ධය? ගෙදරත් පත්තු කරන්න ඕන බකට් එක නේද වෙසක් කූඩුව අපි සාමූහික වැඩ හදන්න ඕන ගම ඇතුළේ. කවුද ඒක කරන්න වකින් බාර ගන්නවා? ප්‍රජාශක්ති කමිටුව. ඉතින් ඒ නිසා අපි මේ බලය ගත්තේ කරුණු හතරකට. එකක් දේශපාලනය වෙනස් කරන්න. ඒක අපි වෙනස් කරගෙන යනවා. ඔය කියන කතා එකක්වත් ගණන් ගන්න එපා. අපි අහගෙන ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට ෂොට් එක දෙනවා. දැන් එකෙකුට දීලා තියෙනවා. ඉතුරු වෙනු පරිසරෙන් හිටපල්ලා. කියන ඒවා ඇත්ත කියලා එච්චරයි. ඒ ඇත්ත වලට අපි උත්තර දෙන්න. ඒක වෙනම දෙයක් අදාළ ආයතන වලට. ඒ නිසා ඔය අපිට විවිධ කියාගෙන යන්න. කියාගෙන ඇති තරම් කියන්න. හරි. අපි තෝරලා තැනට හරියට ආවට පස්සේ හෙල්ලෙන්න බැරි වෙන්න දෙන්නේ. දැන් දුන්නානේ එක ලියුමයි සමාව නෑ සමාව දෙන්නේ නෑ. ස්ථිරයි සමාව දෙන්නේ නෑ. අවශ්‍ය නීතිමය රාජකාරී ඔක්කොම හරියටම කරනවා. කුපාඩි වැඩ, බලු වැඩ, තක්කඩි වැඩ ඔක්කොම කරලා අපි ඒව අහගෙන ඉඳලා අපහාසාවමන් ඉඳලා එක පියවරක් ගත්ත ගමන් කියන වැරදීමක් වෙලාලු. සමාවෙන්නලු. සමාවෙන්න තියෙන අයිතිය යටතේ. ඔන්න මොනවාද කියනවා. chance දෙන්නේ නැහැ. මොකද රටේ ජනතාව අපිට දොස් කියනවා 159ක බලයකුත් දීලා විධායක ජනාධිපතිකමක් දීලා ඔහෙ බලන් ඉන්නේ ඇයි කියලා. නෑ අපි බලන් ඉන්නවා. හරි තැනදී හරි වෙලාවේදී
හරි විදියට ඒ නීතිමය වශයෙන් මේ පියවර ගන්නවා.